Hello. Hello, good morning. ප්‍රනාන්දු අයියද? ඔව් කියන්න. අයියේ චුට්ටක් කතා කරමුද? කතා කරන්න පුළුවන්ද මේ වෙලාවේ කොහොමද? මම මේ ඊයේ මේ ෂෝ එකට ගිහලා ඉවර දැරුවේ මේ ඇහැරුනේ මේ කෝල් එකට ඇහැරුනේ. කමන්නේ කතා කරන්න පුළුවන් නැත්නම් වෙන වෙලාවක ගන්නද? කමන්නේ කියන්න. කමන්නද? මේ මම පොඩි විස්තරයක් දැනගන්නයි ගත්තේ. මේ මොකක්ද අර මේ දවස්වල මේ සමහර අර ආටිස්ට්ලාට අයියේ ස්ටේජ් එකේ සින්දු කියන්න දෙන්නේ නැහැ කියලා මොකක් හරි කතාවක් කියනවා මම ඒක ගැන පොඩ්ඩක් දැනගන්න ගත්තේ. මෙහෙමයි ඒක ඇත්තටම නංගි ඒ කියන්නේ සින්දු කියන කට්ටියගේ ඉතින් මුලින්ම ඉතින් මම නම් බලනවා ඩිපිසින් බලනවා. ඩිපිසින් නැත්නම් ඉතින් මම ඇත්තටම සින්දු කියන්නේ එහෙම මේ අවස්ථාවක් දෙන්නේ නැහැ. මොනවද බලනවා කිව්වේ? ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඩිපිසින් විනය බලනවා. විනය හරි ඩිසිප්ලින් හරි. ඒක විනයක් නැතුව කැමති විදිහට අර නටනවා නම් ඒව කරන නම් ඇත්තටම දෙන්නේ නැහැ. මොකද අපි ලංකාවේ ජීවත් වෙන්නේ. ඉතින් එතකොට ඒ ගැන මම නම් ඉතින් සෑහෙන්න හිතනවා. මොකද මේ දැන් අයියලා ප්‍රසිද්ධයිනේ. ගොඩක් ප්‍රසිද්ධයිනේ. එතකොට මේ මං අහන්නේ නිකන් අර මට චුට්ට දැනගන්න. එහෙම කරන එක හරියද? ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැද්ද කොහොමද? මෙහෙමයි නංගි අපි මේ ගොඩක් මහන්සිලා තමයි මේ තැන හදාගෙන තියෙන්නේ. ඔව් මම අයියා කිව්වට කමක් නැහැ නේ. කවන්නේ. වයස කියන ඉලක්කයක් විතරයි. එකම දේ දැන් නංගි ආපු විදිහට අපි ඇත්තටම ලොකු මහන්සියක් කට්ටක් කාලා තමයි මේ තැන හදාගත්තේ. ඉතින් අපි අර මං එහෙම නිකන් පම්පුවේ ගහනව නෙමෙයි අපි ෆේමස් නේ. ෆේමස් ඉඳලා මේ ඉතින් හැමදේම හිතන්න ඕනේ කෙනෙක් මේ ආර්ටිස්ට් කෙනෙක් අපි ස්ටේජ් එකට ගන්නකොට දෙසරයක් හිතනවා අපි මෙයාව ගැලපෙනවද මිනිස්සුන්ට අපි යහපත් දෙයක්ද කරන්නේ ඒ හැම දෙයක්ම හිතන්න ඕනේ. ඉතින් ඒ අර මේ ෆේමස් ඉඳලා ඔව් ඒක බලන්න එපා නේද? අනිවාර්යෙන්ම මේ අයියලව දැන් සාමාන්‍යයෙන් අපිට ටිකක් අර සම්බන්ධ කරගන්න අමාරුයිනේ. කොහොමද නිකන් ෂෝ එකක් තියෙනකොට අපි සම්බන්ධ කරගන්නේ? කොහොමද සාමාන්‍යයෙන්? මේ පොඩ්ඩක් කන්ට්‍රැක්ට් කරගන්න නම් අමාරුයි. ඇත්තටම අපි මේ ෆෝන් නම්බරේ තියෙන දැන් ඔයා කතා කරන මේ නම්බරේටම තමයි කතා කරන්න ඕනේ. මේ නම්බරේට කතා කරන්න අනිවාර්යෙන් ෂෝ වලට සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ තියෙනවා වෙනම මේ පුහුණු වීම් තියෙනවා ඒ වලට යනවා. එතකොට ඉතින් අපිට මේ ෆෝන් එකට මේ කතා කරන්න බෑ. අන්න ඒකයි මේ අනිත් එක ඉතින් අපි අපේ වෙනම ක්වොලිටියක් තියෙනවානේ. ඉතින් මට චුට්ටක් අයියේ මේ මොකද්ද තියනවා කිව්වේ? නෑ අර අපි හදාගත්ත ඉතින් වෙනම මේ ක්වොලිටියක් තියෙනවානේ. ඒකේ හින්දා ෆෝන් එකේම ඉන්නත් අමාරුයි. ක්වොලිටි එකක්. හරි මේ ඉතින් අයියේ මොකද මේ දැන් ඉතින් ඉස්සරහට අලුත් සින්දු එහෙම එනවද? අලුත් සින්දු කරාද? ඔව් දැන් මේ අලුත් සින්දු අපි 10ක් විතර කරගෙන තියෙනවා. මේ කාලේ හැටියට මේ සින්දුව විතරක් මදි මේ වීඩියෝ එකකුත් ඕන වෙනවා. ඉතින් අර අපි ඒ කියන්නේ කාටුනත් මිනිස්සුන්ටනේ ඒ කියන්නේ අපේ ඔඩියන්ස් එක පුළුවන් තරම් එන්ටර්ටේන් කරන්න පුළුවන් විදිහට තමයි අපි හිතන්නේ. ඒ විදිහට අපි සින්දු හදලා තියෙනවා මේ මිනිස්සුන් එන්ටර්ටේන් කරන්න. මම හිතන්නේ මේ අයියෝ ඔය කියන්නේ අර ඔඩියන්ස් එක එන්ටර්ටේන් කරන එක ගැන වෙන්න ඕනේ. හරියට. එහෙම කරන්න පුළුවන් සින්දු ටිකක් අපි හදලා තියෙනවා. ඉතින් ළඟදීම බලමු. මොකද මේ මම පෞද්ගලිකව මම හරි ආසයි අයියලගේ සින්දු වලට මේ අතරම හරිම ලස්සනයි මේ හරිම ආසයි පොඩි කාලේ ඉඳලා ඉතින් හරි ආසයි සින්දු. ලස්සන සින්දු. නෑ ඒක වෙලා තියෙන මෙහෙමනේ අපි මොන හරි දෙයක් කරනකොට ෂෝ එකක් ඕර්ගනයිස් කරනකොට අපි පුළුවන් තරම් මේ මිනිස්සුන්ට අපි රෙස්පොන්සිබිලිටි වෙන්න ඕනේ. මේ අපි කරන මේ ජොබ් එක කියන්නේ අපි මිනිසුන්ව පිනවන්නනේ යන්නේ. එතකොට අපි පුළුවන් තරම් මේ මිනිසුන්ගේ පැත්තෙන් හිතන්න ඕනේ. රෙස්පොන්සිබල් වෙන්න ඕනේ නේද? ඒවා අපි මුලින්ම හිතනවා. මොකද මිනිස්සු ටිකට් එකක් අරගෙන සමහරක් වෙලාවට එනවා මේ අපි ටිකට් එකක් අරගෙන එනවා අපි සින්දු අහලා සතුටු වෙන්න නෙන්නේ. එතකොට අපි ඒගොල්ලෝ පිනවන්න ඕනේ. ඉතින් අපේ මේ ජොබ් එක අපි හරියට කරන්න ඕනේ.
ඉතින් මට නම් ඒකයි ඇත්තටම පේන්නේ මේ ජොබ් එකක් විදියට නෙවෙයි හරි ලස්සන සර්විස් එකක් විදියට මොකද මිනිස්සු සෑහෙන සතුටු වෙනවා හරි විනෝදයෙන් කරන්න පුළුවන් මේ ඩියුටි එකක් එක. ඒ කියන්නේ ජොබ් එකක් හරි හරි සතුටුයි. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක මටත් මෙහෙම කතා කරන්න හම්බ වෙච්ච එක. අනිත් එක මේ ෆස්ට් ටයිම් නේ මම කතා කරන්නේ. එතකොට මට ඇත්තටම හරි පුදුමයි අයියා ඔච්චර අර නිහතමානීද කියලා. හරි ඒ කියන්නේ හරිම ක්ලෝස් විදියට කතා කරන සංගීතයේම තියෙන මේ මිනිස්සු. ඉතින් අපි හරි සංවේදී මිනිස්සු. අපි හැමෝටම එක වගේ තමයි සලකන්නේ. මේ කවුරුණත් අනිත් එක අපි ගමේ ගොඩේ හැදිච්ච මිනිස්සු. ඉතින් එහෙම අපි මිනිස්සුත් එක්ක ගැටි ඉන්න කට්ටිය ඉතින් ආගන්තුක සත්කාර දන්නවා. මේ හොස්පිටල් මිනිස්සු මොකද ඒ කිව්වේ මට චුට්ටක් හොස්පිටල් මිනිස්සු ඒ කියන්නේ මේ ආගන්තුක සත්කාර ගැන කියන්නේ නේද? හරි. කාටම සලකනවා හිනා වෙනවා. ඒක ඉතින් අපේ ඇඟේ ගමේ මිනිස්සු හරිම සතුටුයි. මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. මේ කමන්නේ නේද මේ කියන්නේ වෙලාව ප්‍රශ්න නැහැ නේද? අනේ ඉතින් අපි එහෙම කරදරයක්ද මන්ද? නෑ කලාකාරයෝ මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එපයි. මේ අයියේ මට චුට්ටක් දැනගන්න පුළුවන්ද මේ සාමාන්‍යයෙන් දැන් අර සමහරව අපි දැකලා තියෙනවනේ සින්දු කියන්න කලින් ඒ කියන්නේ මොන හරි ඒ කියන්නේ ඩ්‍රින්ක්ස් ගන්නවා එහෙම දේවල් තියෙනවනේ. එතකොට අයියලගේ පැත්තෙන් ඒ වගේ දේවල් කොහොමද වෙන්නේ? නෑ එහෙම දිවුරල කියන්නේ අනංගි මොනවද කියලානේ අනේ කවදාවත් අපි සින්දු කියන්න කලින් ලයික ගන්නෙ නෑ. ලයික කවදාවත් ගන්නෙ නෑ. මගේ බෑන්ඩ් එකේ ඉන්න කාටවත් මම ඒකට අවසර දීලත් නෑ. මොකද ඒවා මං අර ඉස්සෙල්ලා කිව්වා අපි මේ කර නිකන් ඒ කියන්නේ භක්තියෙන් කරන දෙයක්. මේක අපි නිකන් දේවකාරියක් විදිහට තමයි කරන්නේ. ඒක කවදාවත් එහෙම කරන්නේ නෑ. මොකද මිනිස්සු සැටිස් නැත්නම් ආපු මේ කියන්නේ එන මිනිස්සු සැටිස් නැත්නම් අපි කරන දේ ගැන අපි කියන සින්දු ගැන අපි කියන්නේ මිනිස්සු කියනවා ඊට පස්සේ ආපු මොනවද ඒ කිව්වේ මේ මිනිස්සු මේ බීලා ඉන්නේ මේ වැඩක් නැහැ අපි මේ සල්ලි දීලා එනවා නැත්නම් නිකන් බලන්නවත් වැඩක් නැහැ මේ මොක්කුද ඔහම කියනවනේ. ඒකෙන්ද මිනිස්සුන්ට සැටිස් වෙන්න ඕනේ හැම වෙලාවෙම. එතකොට තමයි අපිට ආපහු වැඩක් හම්බ වෙන්නේ. අනිවාර්යෙන් ඒ කියන්නේ මොකද මේ ගොඩාක් අය දැන් ඔහොම හිතන්නේ නැහැනේ එන මිනිස්සු ගැන හිතන්නේ නැහැනේ තමන්ගේ අර සල්ලි ටික හම්බුනාම නිකන් සින්දුවක් කියනවා යනවා එහෙමනේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි හරි ආඩම්බරයි මෙහෙම තරුවක් ලංකාවේ ඉන්නවා කිව්වොත්. නෑ ඉතින් නංගි වෙලාවක එන්න මේ නංගි මේකක් එක්ක එතකොට අපි ඔය රියසල් කරනකොට බලන්න පුළුවන් අපේ කොහොමද අපි අලුත් සින්දු ඒව බලන්න පුළුවන්. ඉතින් අර උතන ප්‍රශ්න වෙලා තියෙන්නේ ඕර්ගනයිසර්ස්ලා සමහරක් ඕර්ගනයිසර්ස්ලා අර පොඩ්ඩක් අපිව කපනවා. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා නේද? ඉතින් ඔය ඇතුළේ එක දේවල් නේ. ඒගොල්ලෝ කියනවා ඉතින් මෙහෙමයි අපි වෙන ආර්ටිස්ට්ලාට එන්න දෙන්නේ නැහැ කපනවා ඔය වගේ කතන්දර ගොඩාක් කියනවා. අපි නම් එහෙම කරන්නේ නැහැ. ඇත්තටම අපිට මුල මතක මිනිස්සු. ඉතින් ඒකින්ද ඒව සතුටුයි මම ඇත්තටම නිදාගෙන ඉඳලා මේ කෝල් එකට ඇරුණේ මේ ඉතින් ඇත්තම කියන්න බෑ මෙහෙම මේ ඊයේ නංගි ෂෝ එකක් තිබ්බ මාස 3කට විතර පස්සේ තමයි ඊයේ ෂෝ එකක් අපි මේ ප්ලේ එහෙමද? අනේ අයියේ තරහ වෙන්න එපා. මම මට තේරෙන විදිහට මට චුට්ටක් පොඩි මිස්ටේක් එකකින් මම හිතන්නේ මට ගන්න ඕන කෙනාට නෙවෙයි මේ කෝල් එක ගිහිල්ලා තියෙන්නේ වගේ මට තේරුනේ. අනේ තරහ වෙන්න නම් එපා. මේ හිතුණාද මේ නංගි මේ කාට හරි වෙන කාට හරි කතා කරන කියන්නේ රෝග් නම්බර් එකට කෝල් කරලා මම නංගි ප්‍රනාන්දු මම රෝහණ ප්‍රනාන්දු මැදිරිගිරිය පැදුරු අනේ සෝරි අයියේ මම මේ ප්‍රනාන්දු වගේ වෙන අයිය කෙනෙක්ට ගත්තේ. අනේ මේ ගොඩක් සමා වෙන්න ඕනේ. sorry for the inconvenience caused. මටත් කොහොමද හිතුණා මේ නම්බර් එක දන්නෙත් නෑ කියලා. මොකද මට මෙහෙම සාමාන්‍ය කෝල් ලැබිලත් නෑ. අනේ මට ගොඩක් ස්තුතියි. මම නම් නම්බරේ සේව් කරගන්න. මම රෝහණ ප්‍රනාන්දු මැදිරිගිරියේ පැදුරු පාටි මේ පැදුරු පාටි කරන අනේ හරි සතුටුයි. මොකද මමත් මේ මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ටම තමයි ගන්න ගියේ. මේ ඇත්තටම කොහොම හරි ඒක තමයි කියන්නේ අර දෛවයේ කොහොම හරි අර මිනිසුන් එකට කියන්නේ මේ මුණ ගැස්සනවා කියන්නේ නේද? හරි සතුටුයි.
අනේ කවන්නේ. හරි මේ අනේ අයියේ මොකද හිතන්න නම් එපා. නෑ අපේ සෝවර්ට එන්න මේ අපිට අනිවාර්යෙන් දෙන්න මේ අපිත් මේ අනිවාර්යෙන්. තාම මේ කියන්නේ පොඩියට කරන් යන එක. අනිවාර්යෙන් මොකද පැදුරු පාටි කියන්නේ මේ දැන් හොඳ තැනක් තියෙන දෙයක් නේ. ඔව්. මේ මං ගොඩාක් විශ් කරනවා අයියට අපි මේ ගොඩක් මේ ෆේමස් මේ කියන්නේ මේ මැදිරිගේ බලන්නකෝ මේ ඒ වීඩියෝස් එහෙම ඇති මේ ඔය මේ YouTube එකේ එහෙම ඇති පොඩ්ඩක් බලන්නකෝ කැපිටල් කරන්නේ මම. හරි? අනේ ඉතින් අයියේ ගොඩාක් ස්තුතියි අර මේ නිදාගෙනද කොහෙද හිටියා කිව්වේ අනේ වෙලාවත් මේ මම අරගෙන අන්තිමට නෑ දැන් කොහොමද උදේනේ හරි. කමන්නේ මම මේ නම්බර් එකත් සේව් කරගෙන තියාගන්නම්. ඉතින් හරි සතුටුයි මේ කොහොම හරි මේ මෙහෙම හරි කෙනෙක්ව හම්බ වෙච්ච එකට. හරි එහෙනම් බොහොම ස්තුතියි අයියේ හොඳ. අනේ ආපු බොහොම ස්තුතියි මේ හරි. කතාවට. හරි. හරි thank you. හරි. thank you. මේ පාඩම ඔයාලට පොඩ්ඩක් විශේෂ වෙන්න පුළුවන්. මොකද නිතරම ඇහෙනවා. මොකද ගොඩක් අය මේ ගැන දන්නවා. ඉතින් දන්න නිසාම ඔයාලට ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න ලේසි. ඉතින් ඒක නිසා මම හිතුවා හැමෝටම ඇහෙන දෙයක් ගැන මේ දවස්වල නිතර කතා වෙන දෙයක් ගැන පොඩි දෙයක් ඉංග්‍රීසි වලින් මම ඔයාලට කියලා දෙන්න ඕනි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. එහෙනම් වැඩි වෙලාවක් ගන්න ඕන නැහැ. ටක් ගාලා අපි යමු පාඩමට. මොකක්ද අද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. හරි. ඉතින් මේ කෝල් රෙකෝඩින් එක අහගෙන හිටියනම් ඔයාලා හරියට ඒකෙදි ඔයාලට පොඩි ඉංග්‍රීසි වචන ටිකක් හම්බ වෙන්නේ නැති. ඉතින් මේ වචන ටික මම ඔයාලට පැහැදිලිව එකින් එක දැන් කියලා දෙන්නම්. මුලින්ම කිව්වා ෂෝ කියලා. ඒ කියන්නේ මියුසිකල් ෂෝ කියමුකෝ අපි. එතකොට මියුසිකල් ෂෝ කියලා කියන්නේ සංගීත ප්‍රසංගයට. හැබැයි මේක සමහර අය කියනවා මියුසිකල් ෂෝ කියලා. ෂෝ නෙවෙයි ෂෝ. මියුසිකල් ෂෝ. ඊළඟට කිව්වා ඩිසිප්ලින් කියලා. ඩිසිප්ලින් කියන්නේ විනයට. ඩිසිප්ලින් කියලා කියනවා අපි විනයට. ඊළඟට ජනප්‍රියයි කියලා කිව්වා. ඒක ෆේමස් නෙමෙයි ෆේමස්. සමහර අය කියනවා ෆේමස් කියලා. ෆේමස් කියන්න එපා. ෆේමස්. හරි වචනේ ෆේමස්. ඊළඟ එක තමයි කලාකරුවට අපි මොකද්ද කියන්නේ? ආටිස්ට් කියලා කියනවා. කලාකරුවට ආටිස්ට් කියලා කියනවා. හැබැයි ඒක කවුරුත් ආටිස්ට් කියලා කියන්න එපා. ආටිස්ට්. මේකෙදි ඔයාලට ඇහෙන්නේ නැති සම්බන්ධ කරගන්න ටිකක් අමාරුයි කියලා කිව්වා. එතකොට ඒක කොන්ට්‍රැක්ට් නෙවෙයි කන්ටැක්ට් කරගන්න අමාරුයි. සම්බන්ධ කරගන්න අමාරුයි කියලා තමයි එකෙන් කියන්නේ. ඊළඟට යාලා ක්වොලිටි එක ගැන කතා කරා. මේක ඔයාලා දන්නවා ක්වොලිටි නෙවෙයි ක්වොලිටි. ඒ කියන්නේ යාලා අර තත්වය ගැන කතා කරනකොට මේ ක්වොලිටි කියන වචන තමයි පාවිච්චි කරේ. ඊළඟට ඔඩියන්ස් එක ගැන ටිකක් කතා කරා. ඒක අවුඩියන්ස් නෙවෙයි ඕඩියන්ස්. ලියද්දී AU කියලා තිබ්බට අවුඩියන්ස් කියලා කියන්නේ නැහැ. කොහොමද කියන්නේ ඕඩියන්ස්. ඕඩියන්ස් එක ඔයාලා දන්නවා. ඉතින් ඒ ගැන තමයි යාලා කතා කරේ. ඊළඟට කිව්වා එන්ටර්ටේන් කරනවා කියලා. මිනිසුන්ව සතුටු කරනවා කියලා කිව්වා. ඒක ටෙන්ටර්ටේන් නෙවෙයි එන්ටර්ටේන්. හරියට කියන්න අපහුව වරද්ද ගන්න එපා. එන්ටර්ටේන් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ සංවිධායකයෝ ගැන කතා කරා. ඒක ඕර්ගනයිසර් නෙවෙයි ඕගනයිසර්. ඕගනයිසර් කියලා කියන්නේ සංවිධායකයාට. ඕගනයිස් කරනවා කියන්නේ සංවිධානය කරනවා. ඊට පස්සේ ගොඩක් අයට මෙන්න මේකත් වර්ධින තැනක්. රෙස්පොන්සිබිලිටි කියන්නේ වගකීම. රෙස්පොන්සිබල් කියන්නේ වගකිය යුතු කියන එක. රෙස්පොන්සිබිලිටි කියන එක අපිට කියන්න පුළුවන් ඒක යාළගේ රෙස්පොන්සිබිලිටි එක. ඒක යාළගේ වගකීම. එතකොට රෙස්පොන්සිබල් කියන එක කොහොමද යූස් කරන්නේ? එයාලා තමයි ඒකට රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. එයාලා තමයි ඒකට වග කියන්න ඕනේ. රෙස්පොන්සිබල් සහ රෙස්පොන්සිබිලිටි කියන එක ඔයාලා හරියට යූස් කරන්න දැන් දන්නවා ඇති කියලා මම හිතනවා. තව එකක් ඔයාලට ඇහෙන්නේ නැති හොස්පිටබල් කියනවා. හොස්පිටබල් කියන්නේ ආගන්තුක සත්කාර කරන කියන අදහස. hospitable people. ඒ කියන්නේ ආගන්තුක සත්කාර කරන මිනිස්සු. ආගන්තුක සත්කාර දන්න මිනිස්සු කියන එක. hospitality කියන්නේ ආගන්තුක සත්කාරය කියන එක. ඊට පස්සේ කිව්වා liquor ගැන. ඒක liquor නෙවෙයි liquor. liquor කියන්නේ මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට තමයි liquor කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේකත් ගොඩාක් අය කරන mistake එකක්. සැටිස් කියලා කියනවා. මම ඒකට මේ සැටිස් නෑ කියලා කියනවා. ඒ කියන්නේ මම ඒකට එච්චර තෘප්තිමත් නෑ කියලා කියනවා. සාමාන්‍යයෙන් ඕක අපිට දැනෙන්න කියනවා නම් අපි කියන්නේ අපිට ඒක එච්චර සෙට් නෑ කියලා. අන්න එතකොට මේ සැටිස් කියන එක තමයි කට්ටිය කියන්නේ. මට ඒක එච්චර සැටිස් නෑ කියලා. හැබැයි සැටිස් කියලා වචනයක් නෑ. ඒක කම්ප්ලීට් වෙන්න ඕනේ සැටිස්ෆයිඩ් කියලා. මම ඒකට එච්චර සැටිස්ෆයිඩ් නෑ. මෙච්චර කල් ඔයාලා සැටිස් කියන වචනේ පාවිච්චි කරා නම් ඒක අද ඉඳලා හරියට කියන්න මෙන්න මේ වගේ වෙලාවක මට ඒක එච්චර සැටිස්ෆයිඩ් නෑ. අන්න එහෙමයි මේ වචනේ යූස් කරන්නේ. මට ඒක එච්චර සැටිස්ෆයිඩ් නෑ. ඊට පස්සේ රිහර්සල් කරනවා කියලා කියන්නේ ඒක රිහර්සල් නෙවෙයි රිහර්සල්. ඊට පස්සේ ඔයාලට මේ කෝල් රෙකෝඩින් එකේ අන්තිමටම ඇහෙන්නේ නැති sorry for the inconvenience caused කියලා කිව්වා. sorry for the inconvenience caused.
ඒ කියන්නේ සිදු වූ අපහසුතාවයට සමා වෙන්න කියලා තමයි ඒ කියන්නේ. Sorry for the inconvenience caused. Inconvenience කියන්නේ අපහසුතාවය. Sorry for the inconvenience caused. සිදු වෙච්ච අපහසුතාවයට සමා වෙන්න කියලා තමයි ඒ කියලා තියෙන්නේ. හරි. ඉතින් මට ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාලට අද මේ පාඩමෙන් උගන්වන්න ඕනුනේ. ඒ දේවල් ටික හරියට ඔයාලටත් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මම කියලා දුන්න දේවල් හැම දෙයක්ම ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් එහෙනම් මේ වගේම අලුත් පාඩමක් අරගෙන ඉක්මනට ඔයාලා හම්බ වෙන්න මම ආයිත් එන්න. එතකන් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.